right. අපේ ඊළඟට අපි කතා කරන්න හදන්නේ මේ සත්ත්ව ලෝකයේ ඉන්න අයට නමක් කොහොමද වැටිලා තියෙන්නේ? මේක නාමකරණය කරන්නේ කොහොමද? ලෝකයේ ගත්තාම විවිධ සතුන් විවිධ නම් වලින් හඳුන්වනවා. එක එක ප්‍රදේශවල එකම සතාට විවිධ නම් භාවිතා කරනවා. මෙන්න මේකට ප්‍රශ්නයක් ආවා. ලෝකයේ ඉන්න සියලු ජීවීන් එකම ක්‍රමවේදයකට නම් කරමු. එතකොට ඒකට සම්මතයක් හදාගන්න ඕනේ. අන්නේ සම්මතය හදාගත්ත හැටි තමයි අපි මේ කොටසේදී කතා කරන්නේ. හරිද? එතකොට අපි යමු මේකෙදී අපි කතා කරා අපි right ලියන්න මේ විදිහට දීපද නාමකරණය නැත්නම් ජීවීන් නාමකරණේ අපි හොයාගත්ත ක්‍රමයට කියනවා දීපද නාමකරණය. right අපි හොයාගත්ත එක්කෙනා ගැන කතා කරලා ඉමු. කවුද පුතේ හොයාගත්තේ? Carolus Linnaeus කියන කෙනා තමයි දීපද නාමකරණය හොයාගත්තේ. right අපි රීති right මෙයා තමයි මේක කිව්වේ. අපි රීති ටික බලමු. මේකෙදි right එකින් එකට අපි ඔහොම නෝට් කරගෙන යමු පුතේ. රීති ටික ජීවී විශේෂයකට විද්‍යාත්මක නාමය පද දෙකකින් සමන්විතය. විද්‍යාත්මක නාමය පද දෙකකින් සමන්විතය. පද දෙකක් තියෙනවා. right මෙහෙම ලියන්න පුතේ. පළමු පදය right අපේ පළමු පදය ගණනාමය කියලා කියනවා. ගණනාමය. දෙවන පදය අපි කියනවා විශේෂනාමය. දෙවෙනි පදයට අපි කියනවා විශේෂණ නාමය. තව නමක් කියනවා සුළු නාමය. විශේෂ නාමයක් කියලා කියනවා සුළු නාමයක් කියලා කියනවා. right ඊළඟට ජීව විද්‍යාත්මක නාමය මේ නාමයට අපි තමයි දීපද නාමය. හරි ජීව විද්‍යාත්මක නාමය ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් ලියනු ලබයි. ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් තමයි පුතේ නම දාන්නේ. ග්‍රීක හෝ ලතින් භාෂාවෙන්. ඊළඟ ලියන්න. එම නාමය ඉංග්‍රීසි අක්ෂරයෙන් ලිවිය යුතුය. ග්‍රීක ලතින් වුණාට ඒක ලියන්නේ ඉංග්‍රීසියෙන්. ඒ ප්‍රොනවුන්සියේෂන් එන විදිහට දැන් මගේ නම ඉංග්‍රීසියෙන් ලියන්න කිව්වහම මට ඉංග්‍රීසි නමක් නැන්නේ මම ඒ ප්‍රොනවුන්සියේෂන් එක එන විදිහට ඉංග්‍රීසියෙන් ලියනවා. ඒකම තමයි මේකෙදිත් වෙන්නේ. ඒ ප්‍රොනවුන්සියේෂන් එකෙන් එන විදිහට මේක ලියනවා.
හරි right ඉංග්‍රීසි රෝමන් අක්ෂර වලින් ලියන්නේ ඉංග්‍රීසි රෝමන් අක්ෂර වලින් ඊළඟට ගණනාමයේ මුල අකුර කැපිටල් ඉංග්‍රීසි අක්ෂරයෙන් විය යුතුය. ගණනාමයේ පළමු අක්ෂරය නැත්නම් මුල අකුර ඉංග්‍රීසි කැපිටල් අක්ෂරය විය යුතුය. අනෙක් අකුරු සියල්ල සිම්පල් විය යුතුය. ඉංග්‍රීසි සිම්පල් විය යුතුය. අනෙක් අකුරු සියල්ල ඉංග්‍රීසි සිම්පල් විය යුතුය. ඊළඟ මුද්‍රණයේදී ඇල අකුරු භාවිතා කළ යුතුය. මුද්‍රණයේදී ඇල අකුරු භාවිතා කළ යුතුය. ඇල අකුරු භාවිතා කළ යුතුය. ඊළඟට අතින් ලිවීමේදී අතින් ලිවීමේදී පද දෙකට යටින් ඉරක් ඇඳිය යුතුය. පද දෙකට යටින් ඉරක් ඇඳිය යුතුය. right අපි ගමුකෝ උදා right මිනිසා අපිට කියන්නේ ඔන්න ලියනවා homo sapiens නේ සිම්පල් වෙන්න ඕනේ අකුරු right මේකට කියන්නේ ගණනාමය මේකට කියන්නේ විශේෂනාමය නැත්නම් සුළු නාමය ඊට පස්සේ අතින් ලිව්ව නිසා යටින් ඉරක් අදින්න ඕන නැත්තම් වැරදි. ඔයාලට විභාගෙදි print කරලා එනනේ paper එකේ මේක આવොත් ඇල අකුරක් එන්නේ. ඉටැලික් වෙලා තියෙන්නේ. හරිද? මුල අකුර capital, ඉතිරි අකුරු සියල්ල simple. මේකේ අකුර capital වෙන්නේත් නැහැ. මේ තියෙන්නේ ගණනාමයේ මුල අකුර විතරයි capital, විශේෂනාමයේ සියලු අකුරු simple. හරිද? විශේෂනාමයේ සුළු නාමයේ සියලු අකුරු simple. ඒ විදිහට තමයි එන්නේ right. එතකොට එතනින් උදාහරණයක් දාගන්න මෙන්න මේ විදිහට. ඔයාලට මේ මිනිසාගේ නම ලියන්න කියලා එහෙම එන්නේ නැහැ. වාර විභාග ප්‍රශ්න වල එහෙම ආවට මේ ඔලෙවල් විභාගෙදි එහෙම එන්නේ නැහැ. ජීව විද්‍යාත්මක නාම පාඩම් කරලා යුතුයි කියලා නීතියක් කොහෙවත් නැහැ. හරිද? එහෙම පාඩම් කරන්නත් එපා. එහෙම පාඩම් කරන්න බෑ. හරි? එහෙනම් ලෝකේ තියෙන ඔක්කොම ලියන්න බෑනේ. අපි දැන් මේ සම්මතයෙන් ඉඳලා ලෝකේ මොන නම දුන්නත් නම දෙනවා අපි අතින් ලියන්න ඕනේ පේපර් එකේ right අතින් ලියද්දී මුල අකුර කැපිටල් කරා ඉතිරි අකුරු සියල්ල සිම්පල් කරා ගණනාමය සහ විශේෂනාමය අතර පොඩි හිඩසක් තියෙනවා අපි පද දෙකක් වෙන් කරද්දී කොහොමත් ස්පේස් එකක් තියෙනවනේ ඊට පස්සේ යටින් ඉර අඳින්න ඕනේ හරිද right එතකොට අපි කියනවා මෙන්න මේ විදිහට තමයි නාමකරණය සිදු කරන්නේ right පැහැදිලිද හරි එහෙනම් අපි සම්පූර්ණ පාඩම ඉවරයි ඊළඟ දවසේදී විශේෂ අපි කරුණු කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා පාඩම් වල තනින් තනින් හරිද right හරි එහෙනම් සියලු දෙනාට සුබ දවසක් ආයුබෝවන්